කරුණාතිලක රෝගී අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති ඊයේ පොළොන්නරුව රෝහලේ කනගාටුදායක සිද්ධියක් සිදු වුණා. මේ සිදුවීම රෝහලේ සේවය කරන සිකියුරිටි මේ ආරක්ෂක නිලධාරීන් කියලා ඉන්න කට්ටිය ඒගොල්ලන්ගෙන් යම්කිසි රෝගීන් බලන් දෙන මිනිසුන්ට මේ ප්‍රහාරයක් එල්ල කරා. මම ඊට ඉස්සෙල්ලා ප්‍රථමත් මේ මහත්යමුවක මම කිව්වා මේ සිකියුරිටි මේ කට්ටිය මේගොල්ලන් කතා කරන්න දන්නේ නැහැ රෝගීන් බලන්ගෙන නිලධාරීන්ට. මේ එනකොට මේ නිලධාරීන් මොනවද කරන්නේ? ඒ නිලධාරීන් වෙලාවට යවන්නෙත් නැහැ. එතකොට වෙලාව පවු වුණාම මේගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලන් මේ වෙනම ගාණක් ගන්න වෙනම කවුරු හරි පුද්ගලයෙක්ව තියලා ඒගොල්ලන් වෙනම ව්‍යාපාරිකුත් ඒව කරනවා. මේ දිගට මේ වෙච්ච අසාධාරණයට මේ සිකියුරිටි මේ කට්ටිය මේ පොළොන්නරුවේ මේකට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේක සමාජ මාධ්‍යගත වුණා මේ ওই සිද්ධුවේ ඊයේ. හරි අසාධාරණ වැඩක් මිනිසුන්ට මේ ගහන්න කවුද? ඒගොල්ලෝ සිකියුරිටි කාර්යෝ. ඒක නිසා වහාම ක්‍රියාත්මක මේ පෞද්ගලික සිකියුරිටි අයින් කළා දාන්න. පෞද්ගලික ආරක්ෂක සේවාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ රජයේ මේ නිලධාරීන් දාන්න මේ පෙර තිබුණා වගේ ආරක්ෂාවට. ඒක ලක්ෂණ සිදුවේ. ඒක නිසා මේ ආරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක කරන දේව අවශ්‍ය කළා දාන්න. අවශ්‍ය කළා මේ ලෙඩු බලන් දෙන්න කට්ටියට සාධාරණේ ඉෂ්ට කරන්න මේ සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වෙන්න කියලා මම කියන අතර තවද හේතුවක් වෙන මේ වෛද්‍ය වැඩ වර්ජනය ගැන මම දිගටම කතා කරා. මේ වෛද්‍ය වැඩ වර්ජනය මේක නවත්තන්න රජයේ මැලිකමක් දක්වනවා. අපි දන්නේ හේතුව ඇයි කියලා. මේගොල්ලන් සාකච්ඡාවක් දෙන්න සාකච්ඡා කරලා විසඳුමකට එන්න යන්නේ. මේගොල්ලන්ට බලන්න පුළුවන් නම් බලා ඕන දෙයක් ස්ට්‍රයික් කරපන් මිනිස්සු මැරුණත් අපිට වැඩක් නැහැ. අපි එහෙම ඉන්න මේගොල්ලන්ගේ මාර මේ තර්ජනාත්මක වැඩපිළිවෙලක් මේගොල්ලෝ ගෙන යන්නේ. එහෙම හරියන්නේ නැහැ. බෙදා මම කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන්ද එතකොට මේ වෛද්‍යවරුන් දෙක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ සමතේකට පත් කරන්න. මොකක් කරේ ඒගොල්ලන්ගේ ඉල්ලීම් තියෙනවනේ සාධාරණ ඉල්ලීම් තියෙනවා කියලා. රජයත් කියනවා නම් ඇමතිවරයෙක් කිව්වා මේ ඒගොල්ලන්ගේ ඉල්ලීම් සාධාරණයි කියලා. ඒතකොට සාධාරණගේ සාධාරණ ඉල්ලීම් වලට ඉල්ලීම් ඉටු කරන ඒකට විසඳුමක් දෙන්නේ නැතුව මේගොල්ලන් දිගින් දිගටම මේ වගේ උද්දච්චකමින් වැඩ කටයුතු කරන තුලින් මේ රටේ සෞඛ්‍ය මේ සේවාව නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගීන්ට මොකද්ද වෙන්නේ? රෝගීන් හරි අසරණ වෙනවා. මාධ්‍ය හැමදාම දකින්නකොට රෝහල් වල මිනිස්සු හරි අසරණයි. මිනිස්සුන්ට බේතක් නැහැ. බේත් ගන්න පිටින්වත් ගන්න. පිටින් ගන්නවත් දොස්තරලා මේ තුන්ඩු කැල්ලක් දෙන්නෙත් නැහැ. ඇයි මේ වගේ දේවල් කරන්නේ? මේ මිනිස්සු මරන්න දෙන්නේ මේ රටේ ඉන්න ජනතාවගේ 150ක් විතර මේ මරලා දාන්නද මේ විදිහට වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා ඔබතුමා මේක මැදිහත් වෙන්න. මේක මැදිහත් වෙලා මේ දොස්තරලාගේ ප්‍රශ්න විසඳන්න. නැත්තම් අපිට වෙනවා සිදු වෙන්න අපි WHO එකට යනවා ලෝක සෞඛ්‍ය සංවිධානයට අපි සංදේශය බාර දෙන්න අපි මේ සිවිල් සංවිධාන එකමුතුවක් එකතු වෙලා අපි බාර දෙනා මේකට ප්‍රශ්නෙට ඕගොල්ලන් හරි මැදිහත් වෙලා මේ ලංකාවේ වෙසෙන මේ සීම රෝගීන් වෙනුවෙන් මේ ඉදිරිපත් වෙන්න කියලා. නැත්තම් මේ දිගින් දිගට මේ ප්‍රශ්න යන හරි අසාධාරණයිනේ. අසාධාරණ වෙලාව. ඒතකොට එක පැත්තෙන් සිකියුරිටි කාර්යව ගන්නවා. අනිත් පැත්තෙන් රෝගීන්ට දොස්තරවරුන්ගෙන් යම්කිසි මේ බාධා පැමිණෙනවා. ඒගොල්ලන් ඒවට මැදිහත් වෙන්න මේ කවුරුත් ඇවිල්ලා සානුකම්පිතව ඉදිරිපත් වෙන්නේ නැහැ මේකට. හරි අසාධාරණ. සල්ලි තියෙන මිනිස්සු යයි. සල්ලි තියෙන මිනිස්සු පෞද්ගලික රෝහල් වලින් ගිහලා බේත් ගනි. නැති අසරණ මිනිස්සු ගම්වල ඉන්න මේ නාගරික බදවල ඉන්න අහිංසක ජනතාව ඉන්නවා. ඒගොල්ලන්ට බේත් එකක් ගන්න සල්ලි නැහැ. අපිට පුළුවන් විදිහට අපෙන් කවුරු හරි ඉලුවොත් අපි බේත් යම් කිසි දෙයක් මිනිසුන්ට අපි කරලා තියෙනවා අපි සංවිධානය වෙනුවෙන්. නමුත් අපිට මහා පරිමාණික අපිට කරන්නත් බෑනේ. ඒක නිසා මේවට නිදහස් සෞඛ්‍ය සේවය වහාම නගා සිටුවෙන්න මේ යම් කිසි මේ දොස්තරලා වහාම කැඳවීමක් කරන්න කැඳවලා මේක මේ ඒගොල්ලන්ගේ ඉල්ලීම් සාධාරණ නැහැ. ඒගොල්ලන්ට සාධාරණ ඉල්ලීම් වලට මේ 150ක් කරේ අඩු ගන්න මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න. විසඳන්න නැතුව මේක දිගින් දිගටම යවන්නේ ඇයි? ජනාධිපතිතුමා ඔබතුමා මැදිහත් වෙන්න. ඔබතුමා මොනවද කරන්නේ? ඔබතුමාට ඇහෙන්නේ නැද්ද? ඔබතුමාට දකින්නේ නැද්ද? ඔබතුමාට කන ඇහෙන්නේ නැද්ද? නැත්නම් සෞඛ්‍ය ඇමතිය උත් මේ අධ්‍යාපනයක් අරගම් මෙයාගේ පස්සේ කියලා මාධ්‍ය අමු වලට එක දේවල් වලට උත්තර දෙදී ඉන්නවා. මේකට උත්තරයක් දෙන්නේ නැති ඇයි? මේකනේ ප්‍රධාන මේ ගැටලුවකට තියෙන අද වෛද්‍යවරුන්ගේ ගැටලුව. එක පැත්තකින් ස්ට්‍රයික් කරනවා අර ගුරුවරු එක පැත්තකින් තව පැත්තකින් තවත් එක සංවිධාන වලින් ගුරු අම්මලා ළමයින්ගේ අම්මලා ස්ට්‍රයික් කරනවා කියන්නේ උද්ඝෝෂණ පවත්වන
මේ සමහර අම්මලා මන් දැක්කා නේ මන් දන්නේ මේ අය පන්තියට ගේන අලුත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගේන්න අපේ දරුවෝ ඉල්ලනවලු. දරුවෝ ඉල්ලන මේ පුංචි දරුවා මොනවද දැකලත් නැතුව ඕකේ තියෙන දේවල් මේ මාධ්‍යයෙන් එකාතකින් පේනවා යම් මේ කාමුක පැත්තේ මොකක් කරයක් තියෙනවා කියලා මාධ්‍යයක් දිගින් දිගටම සමර්ථන් වල කියවෙනවා. එක එක නිලධාරීන් කියවනවා, ඇමතිවරු කියනවා, එතකොට මේ විපක්ෂයෙන් කියවනවා. මේගොල්ලන් කියනකොට ළමයි එකාතකින් කුතුහලයකට ලක් වෙනවා. ළමයි ඉල්ලනවා අරක තමයි අපිට ඕනේ කියලා. ඒකේ මොකක් හරි තියෙනවා කියලා. ළමයි කියන්නේ අතපත ගන්න කාලේනේ ඒගොල්ලන්ගේ. අයවසරට ඒගොල්ලන් හොයනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මේක අපි බලමු මොකද්ද වෙලා තින්නේ. ඒක දැම්මනම් බලන්න නැතුව මොනා කරන්නද? බලන්නනේ දාන්නේ. ඉතින් ඒක නිසා බලන්න කිව්වේ නෑ. අපි දැම්මා බලන්න කිව්වේ නෑ කියන න්‍යායෙ ඉන්න එපා. ඒව බොරුනේ. අනිවාර්යයෙන් මේක සමස්ත ලෝකයක්ම දකිනවා ඔයගොල්ලන් බොරුවක් කරන්න කියලා. ඒක නිසා අධ්‍යාපනයේ පැත්තෙනුත් ඒ වගේ මේ අම්මලාටත් කියනවා කරුණාකර අම්මලා ඕගොල්ලන් ගැල්ල දරුවන්ගේ අම්මලාටත් කියලා හිතනවා. සමහර විට ඕගොල්ලන් දරුවක් නැතුවත් ඇති ඕගොල්ලන්ගේ. ඕගොල්ලන් වෙනත් කණ්ඩායමක් වෙලා මේකට අපි දෙමව්පියන් අපි ළමයින්ට මේ 6 වෙනි වසරේ මේ මොඩියුලි ඕනේ කියලා කියනවත් දන්නෙත් නෑ. අපි දන්නේ නෑ එහෙමත් කියලා. සමහර තැන්වල ඊයේ මම දැක්කා මේ අර කාශ්‍යප හාමුදුරුවන්ගේ ත්‍රිකුණාමලයේ මේ උත්සාවී ගාවේදී පාර්ශ්වයක් කතා කරන මේ පිකරණිකක් කරනවා මේකට සාධාරණ කිස්තගෙන. එතෙන්දී එනවා කවුද තවත් කට්ටියක් ඇවිල්ලා කියනවා මේ අපේ කට්ටිය තමයි මේ රිමන්ඩ් කරලා ඉන්නේ. අපේ දරුවෝ තමයි. ඕගොල්ලන් මෙතන මේව දාන එකෙන් මොකද්ද වෙන්නේ? ඇයි ඉතින් බැලින හොයලා බලන්න මොකද මම දැක්කා අද මාධ්‍යද කොහෙද දාලා තිනවා. ඒ කැල්ලේ ඒගොල්ලන්ගේ අම්මලා නෙමෙයි. ඒ රිමන්ඩ් එකේ ඉන්න කට්ටියගේ කවුරුත් නෙමෙයි. ඒන පාර්ශ්වයක් ඇවිල්ලා එතනට ඇවිල්ලා යම් කිසි ඒගොල්ලන්ගේ දෙමව්පිය විදිහට ඇසුරුනා කියලා කතාවකුත් යනවා. අපිට කමක් නැහැ අපි දන්නේ ඒකේ සත්‍යයත් මොකක් සත්‍ය මොකක්ද කියන එක. නමුත් කෙසේ වෙතත් මේ සෞඛ්‍ය පැත්තට ජනාධිපතිතුමා ඔබතුමා මැදිහත් වෙන ඔබතුමා මැදිහත් වීම අතිශයින්ම වැදගත් මේ වෙලාවේ මේ වර්ජනයි එතකොට මේ උද්ඝෝෂණයි එතකොට මේ තියෙන පිකටින් මේ කතන්දර වලට ඒක නිසා දිගින් දිගටම මේවා යවන්න එපා. ඔබතුමාට යමක් කරන්න පුළුවන්. ඔබතුමා අපේ සහයෝගයත් ගන්න. ඔබතුමා අපේ සහයෝගයත් ඔබතුමා টොප් එකට තියන්න පුළුවන් වැඩ පිළිවෙලක් අපේ ගාවක් තියෙනවා. ඉතින් අපිට ඒක ඉදිරිපත් කරන්න ඔබතුමා ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න නැත්නම් අපිට කොහොමත්ම දෙන්නේ නැහනේ. ඒක නිසා යම්කිසි අපි කියනවා මේ ප්‍රශ්නේ විසඳන්න හැකියක්මනේ රෝගීන් වෙනුවෙන් මැදිහත් වෙන්න රෝගීන් වෙනුවෙන් මේ මැදිහත් වෙලා ඒගොල්ලන්ගේ අවස්ථාව නිතු කරන්න නිදහස් සෞඛ්‍ය සේවය සම්පූර්ණ නැති කරන්නද යන්නේ නැති කරන්න එපා. නැති කරන වැඩි පිළිවෙලක් වගේ මට පේන්නේ මේ ගමන් කරන්නේ. ඒක නිසා ඒව නැතිනකොට ඒව ආරක්ෂා කරගෙන මේ සෞඛ්‍ය සේවය නගා සිටුවයි කියලා මම අපේක්ෂා කරනවා. ස්තුතියි. තා මොනවද කියන මාධ්‍ය මොනවද ආන්න දිනවද?